ගුණපාලට නිශ්චල ජලයේ පැයට කිලෝමීටර් 10ක වේගයෙන් ඔරුවක් පැදවිය හැකිය. ඔහු ගඟක ඔරු පැදීමට තීරණය කරයි. ගඟේ ඉහළට ඔරුව පැදීමට ඔහුට පැය 2ක් ගතවන අතර පහළට ඔරුව පැදීමට ඔහුට පැය එකහමාරක් ගත වේ. ගඟේ වේගය සොයන්න. මේ ගැටලුවත් අපි සමානුපාත ක්‍රමයට විසඳන්න උත්සාහ කරමු. ගඟේ වේගය පැයට කිලෝමීටර් y කියලා ප්‍රමාණයක් කියලා අපි හිතුවොතින් උඩුගම්බලා යන අතරතුරේදී යාට පැය 2ක් ගත වෙනවා. පහළට යන අතරතුරේදී මෙයාට පැය එකහමාරක් ගත වෙනවා. ඉතින් මෙයා ආවරණය කරන්න ඕන දුර නියතයක් විදියට තියෙන්නේ ඉහළට සහ පහළට යන අතරතුර බෝට්ටුවේ තියෙන ශුද්ධ වේග අනුපාතය මේ ගත කරපු කාලයේ අනුපාතයට ප්‍රතිලෝම විදියට තමයි තියෙන්නේ. ඉතින් එහෙම හිතුවම අපිට ගතවන කාලයේ අනුපාතයේ පහළ ඉඳලා ඉහළට 1.5 බෙදීම 2 කියන අනුපාතයක් තියෙන්නේ. ඒ කියන්නේ 3ට 4ට අනුපාතයක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේකේ වේගය අනුපාතය වෙනස් වෙන්න ඕන. පහළ සිට ඉහළට බැලුවොතින් 4ට 3ට වෙනස් වෙනවා. ඉතින් මේකේ වේගය පැයට කිලෝමීටර් 10යි කියලා අපිට දීලා තියෙනවා. දැන් පහළට යනකොට වේගය 10 ධන y. අපි හිතුවේ y කියලා ගඟේ වේගයට වඩා මෙයා වේගෙන් යන්න ඕන. ඉතින් ඒ වගේම උඩුගම් බලාගෙන යනකොට වේගය අඩු වෙනවා 10 ඍණ y ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඉතින් මේක අනුපාතයක් විදියට අපිට ලිව්වොතින් පහළට යන වේගය 10 ධන y කියලා ලියන්න පුළුවන්. උඩුගම් බලාගෙන යන වේගය 10 ඍණ y කියලා ලියන්න පුළුවන්. මේක වේග අනුපාතය 4ට 3 තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට මේක හරස් ගුණිතයෙන් විසඳලා උත්තරය ගන්න පුළුවන්. y සමානයි 10 බෙදීම 7යි කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ ගඟේ වේගය පැයට කිලෝමීටර් 10 බෙදීම 7 කියන උත්තරය තමයි එන්නේ.